Hi, welcome to my YouTube channel. ඉතින් ඔන්න කාලෙකට පස්සේ අපි දෙන්න පොඩි ගමනක් යන්න හදන්නේ. ඇත්තම කිව්වොත් අපි යන්නේ අනුරාධපුරේ. ඒත් විශේෂ හේතුවකට. ඒක මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහදී කියන්නම්කෝ. ඉතින් මෙන්න මේ විදියට අපි උදේම ලෑස්ති වෙලා ගමන යන්න පිටත් වුණා. අපි ආයි ගෙදර එන්නේ හෙට. ඉතින් අපි දවස් දෙකක් අනුරාධපුරේ ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් කාලෙකට පස්සේ යන නිසා මම නම් හරිම එක්සයිටඩ්. මොකද මාස 3කට විතර පස්සේ තමයි මේ පොඩි ගමනක් යන්නේ. ඉතින් ඒක නිසා මම නම් මාර ආසාවෙන් යන්නේ. ඒ වගේම පොඩි බයකුත් තියෙනවා. ඒ තමයි මම ඇත්තටම යන්නේ එක්සෑම් එකකට. ඒක නිසා හිතේ චෝටි බයකුත් තියෙනවා. ඉතින් එක්සෑම් එකත් හොඳට කරගන්න ඕනේ කියන එකත් ඔළුවේ තියාගෙන ඒ පොඩි වෙලාවේ එන්ජොයි කරන්නත් ඕන නේද කියලා හිතාගෙන අපි ඉතින් මේ ගමන යන්න පටන් ගත්තා. ඔන්න ඉතින් අපි ගමන යන අතර අපිට පුංචි අමුත්ත ටිකකුත් හම්බුණා. ඔයාලා දන්නවද කවුද කියලා? දන්නයි කමෙන්ට් කරන් යන්නකෝ. ඔන්න ඉතින් කොහොම හරි පැය 3කට විතර පස්සේ අපි අපේ හොටෙල් එකට ආවා. මේ තියෙන හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් හරිම ලස්සන හොටෙල් එකක්. හොටෙල් එකේ නම තමයි මාගෝසා රිසෝට්. ඉතින් මම ඔයාලට හොටෙල් එකේ ලොකේෂන් එකක් මේ වීඩියෝ එකටම පින් කරලා තියන්නම්. ඒ වගේම තමයි හරිම නිදහස් නිස්කලංක තැන. ඔයාලට මම ඉස්සරහදී පෙන්නන්නම් මේ හොටෙල් එක ඉස්සරහම තියෙන නුවරවැව. ඉතින් අපි එතෙන්ටත් හවස පොඩි රවුමක් දාන්න ගියා. මෙන්න මේ විදිහට තමයි යාළගේ පාකින් ඒරියා සහ මිදුල තියෙන්නේ. හරිම ලස්සනයි. ඔන්න ඊට පස්සේ අපි දෙන්න හවස් චුට්ටක් රිලැක්ස් එකේ ඉඳලා ටිකක් හවස් වෙන්න ලේස්ති වුණා රුවන්වැලි මහසෑයට යන්න. ඉතින් මං හස්බන්ඩ්ට කියමයි ආවේ මට අනිවාර්යයෙන්ම රුවන්වැලි මහසෑයට නම් යන්න ඕන කියලා. ඉතින් ඔන්න දෙන්නත් එක්ක ටී එකක් බීලා අපි ලේස්ති වුණා රුවන්වැලි සෑයට යන්න. මේ තියෙන්නේ නුවරවැව ඉස්මත්ත. ඉතින් අපේ හොටෙල් එක ඉස්සරහමයි නුවරවැව තියෙන්නේ. ඒක නිසා අපිට පයින් ඇවිදන් යන දුර. ඉතින් අපිට ලස්සන සන්සෙට් එකකුත් බලා ගන්න පුළුවන් වුණා. අපිට ඇත්තටම හරිම නිදහසක් දැනුණා. මෙතනින් ටිකක් වෙලා අහස දිහා බලාගෙන ඉඳි පුදුම සැනසීමක් දැනෙනවා. අපිට මෙන්න මේ වගේ රස කෑමකුත් හම්බුණා. ඉතින් අපි දෙන්න මෙන්න මේ එක කන ගමන් ඉන්නේ. ඇත්තටම මං අහලා තියෙන විදිහට මේ කෑම නම් දකුණේ කෑමක්. ඒ වුණාට අනුරාධපුරේ තියෙනවා. ඇත්තටම ඒක නම් මාරම රසයි. අන්තිමේ ඔන්න අපි රුවන්වැලි මහසෑය ළඟට ආවා. අපි මෙතන පැයක් විතර හිටියා. ඉතින් ඇත්තටම මෙතන නම් හරිම නිදහස් සාමකාමී ලස්සන තැන. කොච්චර හිටියත් මෙතනින් යන්න නම් හිතෙන්නෙම නැහැ. ඉතින් අපි කොහොම හරි අපිට වැඩක් තිබුණ නිසා රෑ ඉතින් ආයි හොටෙල් එකට එන්න පිටත් වුණා. අපි ආයි හොටෙල් එකට එද්දී නම් ටිකක් රෑ වෙලා.
මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ. අපි ඉතින් උදේම අවදි වෙලා එක්සෑම් එකට යන්නත් ඕන නිසා උදේම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගියා. මේ දේවල් තමයි ඇත්තටම අපේ බ්‍රෙක්ෆාස්ට් එක තියෙන්නේ. බ්‍රෙක්ෆාස්ට් එක නම් මරු. ඒක නම් කියලා වැඩක් නෑ. හරිම රසයි. highly recommend කරනවා මේ හොටෙල් එක මම. ඉතින් ඔන්න මම ලේස්ට් වෙලා දැන් යන්න තමයි හදන්නේ එක්සෑම් එකට. ඔය ගමන් මට විශ් කරගෙනත් යන්න කට්ටිය. මේ තමයි අපේ ලන්ච් එක. ඉතින් අපි එක්සෑම් ඉවර වෙලා එහෙමම යාපනයේ එන්න පටන් ගත්තා. ඉතින් ඒන අතර මගදී තමයි අපිට මේ රෙස්ටුරන්ට් එක හම්බුනේ. මේකේ නම දයියා රෙස්ටුරන්ට්. කෑම නම් සුපිරි. අනිවාර්යයෙන්ම ඔයාලා යාපනයේ එනවා නම් මේ රෙස්ටුරන්ට් එකෙන් කන්න අමතක කරන්න එපා. මොකද පෝෂන් එකත් ලොකුයි. ඉතින් ඔන්න අවසානයේ ලස්සන සන්සෙට් එකකුත් බලාගෙන අපි ඔන්න ජැෆ්නා පිටත් වෙනා. අපි දැන් මේ ජැෆ්නා කිට්ටුවේ ඉන්නේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලට හැමෝටම ස්තුතියි. ආයි දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්නම්. එහෙනම් බයි. හැමෝම පරිස්සමින් ඉන්න.